වහිනකොට තෙමෙනවා. ජනෙල් වහන්න බෑ. ජනෙල් බැහුවොත් දාඩිය නාන. ෆෑන් නැහැ. වොෂ්රූම් යන්න බෑ. ඉර ගියා වගේ. ඒ නිසා කරුණා කරලා ඔබතුමාලගේ රස්සාවනේ මේක මට අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා. සල්ලි වෙනවන්න පුළුවන්. වොලන්ටියර්ස්ලා දෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලන් නිශාන්ත කියලා මෙකැනිකල් සෙක්ෂන් එකේ ලොක්කට මම ගිය මාතුමා හදන් කියනවා. මම ගිහිල්ලා කිව්වා. ඒක කරුණා කරලා අඩු මොකද ලොකුම ඔෆිස් ට්‍රේන් ඉන්නේ මේ සෙන්ට්‍රල් ඔයගොල්ලන්ට නෝරකට ඉඳලා මෙහෙට එන්නේ. ඒක ඔබතුමා මේ මාස ඇතුළතදී බලන්න ගිහිල්ලා රත්මලන්ට යන්න. නැත්තම් ඇත්තටම මිනිස්සු වුණා රත්මලන්. මගේ නිසා කරුණා කරලා ඔබතුමා කෝච්චිය නැගලා බලන්න වොෂ්රූම් වැඩ කරනවා. ෆෑන් වැඩ කරනවා. ජනේල කැඩිලා තමයි දැක්කෝ එක ජනේලයක් ජාල සීදුව පැත්තේ චූටි දරුවෙක් අවුරුදු 7ක දරුවෙක් ඇවිල්ලා. කෝච්චිය ඉස්සෙල්ලාම ගමන යනවා. ඔයගොල්ලන්ගේ එක ජනේලයක් හෙලවිලා වැටිලා එයාගේ එක පුරුක් දෙකක් පස්සු සම්පූර්ණ දැල්ලු. කෝච්චිය පළවෙනි ගමන ගිය දරුවගේ ඇඟිලි දෙකක් ගියාට පස්සේ අපි අම්මලා තාත්තලා වශයෙන් වගේ කියන්නත් ඕනේ නේ. මගේ තාත්තලා කතා කරන තාත්තලා මට කිව්වා. සර් මොකටද හව මෙරට ජීවත් කරන්නේ? එසා මම මේ නැවත කියන්නේ කරුණා කරලා ඔබතුමාට මුළු දෙපාර්තමේන්තුව කරන මේ කියන්නේ. ඔයාට බාහිර දීපු ඒරියා එකක් තියෙනවා. ඒක ප්‍රධාන ඔෆිස් එකේ යනවා ගාල්ලා බලන්න. ඒ වගේ මාසයක් ඇතුළත ඔබතුමා කුමන හෝ සර්විස් එකේ අප්‍රේෂන් එකක් කරන්න ඕනේ. ඔයා මොනවාද කරන්න අප්‍රේෂන් එක කියන එකේ කොටස් තමයි මම කියන්නේ. වොෂ්රූම්, ජනෙල්, තමගත ෆෑන්ස්. ඒක ඔයා මොනවාද කරන්නේ? ඔයා කරගන්නේ මොකද්ද කියන එක ඔයා මට දවස් 3කින් කියන්න. හරි මගේ නම්බර එක ගන්න. ඔයා මට WhatsApp කරන්න කවුරු කරාවෝ. එසා දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන අදාළ ඔක්කොටම කියන්නේ සර්විස් එක දෙන්න බැරි නම් යන්න. කරුණාකරලා අසලයක්. ප්ලීස්. මම මිනිස්සුන්ට අඬනවා නෑ. මම මිනිසුන්ගේ සමාව ගන්නකේ සීමාවක් නැහැ දුම්රිය. මොකක්ද කරන්නේ? ඔයගොල්ලන්ගේ ඥාති ඔක්කොම යන්නේ මර්සිඩීස් වලද? දුම්රියේ ලොක්කන්ගේ දරුවෝ නෝනලා කවුරුත්ම යන්නේ නැද්ද කෝච්චිය? ඒගොල්ලෝ මර්සිඩීස් වල යන්නේ. කලුතරට අදාළ වෙන නිසා නෙවෙයි කොල්කට අදාළයි. ඒ නිසා කරුණාකරලා හතර දෙනෙක් කොහෙද ඇවිල්ලා දුම්රියේ මේක සීරියස් ගන්න. නැත්තම් යන්න අදලාලකටමත් කිව්වා ඉන්න බැරි තරම තමයි 30 යන්නේ. right? මේ අන්තිම වෝනින් දෙන්නේ. හිටවල තියෙන්නේ. අපිට තේරෙන අපි පිළිගන්න. ආණ්ඩුවලින් කරපු වැඩ තියෙනවා, ඉලදාරින් බඳවගෙන නැහැ, සල්ලි දීලා නැහැ ඔක්කොම. නමුත් දැන් අපි ඔක්කොම වෙනස් කරන්නේ. අපිට 100ක ප්‍රෝග්‍රස් එකක් වෙන්නන්නේ නැහැ දුම්රිය දෙපාර්තමේන්තුව. ඔබතුමාට දෙන සල්ලිත් අපි මෙන්න දෙපාර්තමේන්තුව වෙන් කරනවා වේදන් කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුව කරපු නේද කන්තුන. මිලියන් 3500ක් අපි වෙන දෙපාර්තමේන්තුව දුන්නා. ෆෑන් එක නැහැ. වොෂ්රූම් එක නැහැ. ඊට පස්සේ මොනවාද ඔය ජෙනටික් හදන්නේ? ඔයාලගේ බ්‍රිජර්ස් පරණා කියලා අපි ආර්.ඩී එක දවලා බ්‍රිජර්ස් හදනවා. අවුරුදු 3ක් දුම්රියට දුන්නා නිව් කැලණි බ්‍රිජ් එකේ ළඟ තියෙන කළු පාලම. ඕචි නතර කළා ඔයගොල්ලෝ යන අවුරුදු 3ක් තිස්සේ මේන් ලයින්. ඔයාලා ලැජ්ජ වෙන්න. අපේ ආණ්ඩුවේ කලින් ආණ්ඩුව. ඒක කලින් හිටපු ආණ්ඩුවත් සල්ලි වෙන් කළා දෙපොත් හරිපොත්ම වාඩි. මතකයිනේ? no chance. ඊළඟට හරිපොත්ම වාඩි. right? මම ටික මාකදියලා කරන්න. හතර දෙනා. ඊට පස්සේ නිව් කැලණි බ්‍රිජ් එකේ දැන් තියෙන පාලම් දිරලා අවුරුදු 25ක් පරණ නිසා පැත්තම මෙතෙන්ට අදාළ නැහැ මම තේරුම් ගන්න කියන්නේ. ඒකේ කෝච්චි දෙකක් එකපාර යන්න බෑ. මේන් ලයින් එක. නතර කරන් කර යන්න. අවුරුදු 3ක් ආණ්ඩුවේ සල්ලි වෙන් කරන හදන්නේ. තාම හදන්න තියා ප්‍රොක්ලමන්ට් එක ඉවරයි. ධර්මදන අපි ආඩියට දුන්නා. තමයි මේ චියාමන් කිව්වා දැන් මේක ඔක්කොම කල්ලි ඉවරයි. දැන් දක්ෂිණ මේ ගාලු පාරේ තියෙනවා ස්ටීල් බ්‍රිජස් 5ක් හදන්න. අවුරුදු 125ක් පරණ. කොච්චර ට්‍රේන් හදුවත් කමන්නේ නන්දන මන්ත්‍රතුමා අප ඩබල් ලයින් කරා මොනවද අප්ග්‍රේඩේෂන් කරා අප්ග්‍රේඩේෂන් කාර්ය වැඩක් නැහැ. කෝච්චියට යන්න හොඳ පාලමක් නැත්නම්. එතකොට ඩ්‍රයිවර්ස්ලා අනිවාර්යෙන් සෝ කරන්න ඕනේ. එතකොට ඒක හදන්න නැහැ. ඒක ඕගොල්ලෝ මොනවද කොච්චර ලියුම් ගහලා තියෙනවද එනවා ඕගොල්ලන්ගේ පැත්තේ මේ කෝච්චි ස්ලෝ වෙනවා මේ බ්‍රිජර්ස් වීක් නිසා මොනවද ඒකට ඕගොල්ලන් කරපු ස්ට්‍රගල් එක. දකුණු පළාතේ කෝච්චි බාරයන්. මම එකයි කියන්නේ කරන්න බැන්නම් ජනාධිපතිතුමා කියපු දේ මම පිටින් කරන්නේ. ඔයගොල්ලෝ නැතුව අපිට කරන්න ආස නැහැ. කරන්න නැත්නම් ප්ලීස් යන්න. හරි. සෝරි.